ඔන්න විනාඩියක් අපි අදත් අරන් ආව ඔයාලා කැමැත්තෙන් ඉල්ලන තවත් එක පෞරුෂත්ව පරීක්ෂණයක්. ඔයා හිතලා තියෙනවද ඔයාට මිනිස්සු ඇත්තටම ආදරය කරන්නේ ඇයි කියලා? අපි අද හොයාගමු මිනිස්සු වැඩියෙන් ආදරය කරන්නේ ඔයාගේ මොන ගුණාංග වලටද කියලා. පුරුදු විදියටම අපි ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා. උත්තර 3කුත් එක්කම වැඩි හිතන්නේ බලන්න නැතුව ඔයාගේ ජීවිතේට වඩාත් සමීපම උත්තරේ තෝරගෙන ඒකේ ලකුණු ටික එකතු කරගන්න. අවසාන ලකුණු එකතුවෙන් මං කියනනම් හරියටම එයාලා ඔයාට මේ තරම් ආදරය කරන්නේ ඇයි කියලා. ප්‍රශ්න අංක 1. ඔයා හැමෝම එක්ක මිත්‍රශීලී කෙනෙක්ද? ඒක ඒ කෙනා අනුව තමයි. B. ඔව්. C. ඇත්තටම නෑ. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. ළඟින් ඉන්න හොඳම යාළුවෝ සෙට් එකක් ඔයාට ඉන්නවද? A. ටික දෙනෙක් ඉන්නවා. B. මට යාළුවෝ නෑ. C. අනිවාර්යෙන්ම ඔව්. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔයාගේ යාළුවෝ සෙට් එක ගත්තොත් ඒ සෙට් එක ඇතුළතදී ඔයා මොන වගේ කෙනෙක්ද? A. ආතල් එකේ ඉන්න කෙනා. B. මට කණ්ඩායමක් නැහැ. C. බුද්ධිමත් කෙනා. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. පාසලේදී ඔයා කොයි වගේ කෙනෙක්ද? A. සිත් ගන්නාසුළු කෙනෙක්. B. හැමෝටම උදව් කරපු කෙනෙක්. C. තනියෙන් හිටපු කෙනෙක්. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. සුරතල් සතෙක් තෝරන්න. A. බල්ලා. B. පූසා. C. මාළුවා. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඉස්කෝලේදී මේ අතරින් ඔයා කැමති වුණු විෂය මොකක්ද? A. ඉතිහාසය. B. විද්‍යාව. C. සාහිත්‍යය. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔයා විස්තර කරන ප්‍රකාශය තෝරන්න. A. මං විනෝදින් ඉන්න කැමති කෙනෙක්. B. මං හිත හොඳ මිනිස්සෙක්. C. මේ ටිකේ නම් මං දුකින් ඉන්න කෙනෙක්. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. ඔයාට මේ අතරින් වඩාත්ම අවශ්‍ය A. ආදරය. B. නිදහස. C. සල්ලි. ඔයාගේ උත්තරේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. මෙතනින් ඔයා කැමති පාටක් තෝරන්න. A. රත්තරන් පාට. B. නිල් පාට. C. කහ පාට. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ඔයාට කැමතිද? A. අනිවාර්යෙන්ම ඔව්. B.
සමහර වෙලාවට. C ඇත්තම කිව්වොත් නෑ. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ලකුණු ටික පිළිවෙලට එකතු කරගත්තද? එහෙනම් අපි දැන් ප්‍රතිඵල බලන්නයි යන්නේ. හැබැයි ඊට කලින් පොඩි උදව්වක් ඕනේ. මං කියන දේවල් හරි නම් මේ වීඩියෝ එකට ලයික් එකකුයි, ඒ කියන්නේ ඔයාගේ අදහස් දාලා කමෙන්ට් එකකුයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඕනේ. හරිද? පොරොන්දු වෙනවනේ? ඔන්න එහෙනම් පොරොන්දු වුණා. හරි. එහෙනම් අපි යමු මිනිස්සුගේ කැමැතිම දේ දැනගන්න. ඔයාට ලැබුණේ ලකුණු 10 සිට 14 දක්වා වූ ලකුණක් නම් මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ ඔයාගේ යහපත් හදවතට. අනිත් අය ඔයාව මුලින්ම දැක්ක ගමන් හිතන්නේ ඔයා හරි අහිංසක කෙනෙක් කියලා. ඔයාව අනිත් අය අතර ප්‍රසිද්ධ, හැමෝම ගැන හිතන, කරුණාවන්ත කෙනෙක් විදියට. අනිත් අයට ඕනි වෙලාවක උදව් කරන පොඩි දෙයකටත් හිත උණු වෙන කෙනෙක් තමයි ඔයා. ඔයාට ළඟින් ඉන්නේ යාළුවෝ ටික දෙනයි. ඒත් ඒ අය ඔයාට ගොඩක් වැදගත්. ඒ අයටත් ඔයා ගොඩක් වැදගත්. ඒ වගේමයි ඔයා පරිසරයට, සත්තුන්ට ආදරය කෙනෙක්. ඒක නම් වගේ හදවතේ සංසුම්භාවය නිසාමද කොහෙද? ඒ වගේම අයවා ටිකක් විතර গুপ্ত මිනිස්සෙක්. ඒ කිව්වේ මෙහෙමයි. සමහර විට ගොඩක් අයට ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා නම් කවදාවත් තේරුම් ගන්න බැරි වේවි. ඔයාට ලැබුණේ ලකුණු 15 සිට 19 දක්වා වූ ලකුණක් නම් මිනිස්සු වඩාත්ම ආදරය කරන්නේ ඔයාගේ විශේෂ පෞරුෂත්වයට. මොකද ඔයා අනිත් අයට වඩා වෙනස් විදියකට ලෝකේ දිහා බලන්න කැමති කෙනෙක්. ඒකත් ප්‍රධාන හේතුවක් මිනිස්සු ඔයාට ආදරය වෙන්න. ඔයා අනිත් අයව විනිශ්චය කරන්න යන්නේ නැහැ. මොකද ඔයාට අනිත් අයව විනිශ්චය කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඔයාට අනිත් අයගේ ඕපදූප වලින් කිසි වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා මිනිස්සුන්ටත් ඔයත් එක්ක ඉද්දි මවපු පෞරුෂයක් එක්ක ඉන්න ඕනේ නැහැ. එයාලා ඔයත් එක්ක ඉන්නේ එයාලගෙන් විදියට. ඒක නිසාමයි එයාලත් ඔයත් එක්ක ඉන්න මාර කැමති. මෙහෙමයි. සරලව ඔයාව කාට හරි සෙට් වුණා කියන්නේ එයාට නම් ඔයාව ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මං හරිනේ. ඉතින් ඔයාට ලැබුණේ ලකුණු 20 සිට 25 දක්වා වූ ලකුණක් නම් මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ ඔයාගේ අද්විතීය බවට, ඔයාගේ යහපත් ආකල්ප වලට. ඒ වගේම ඔයාට අනිත් අයට නොපෙනෙන නොදැනෙන දේවල් පේනවා දන්නවා. මං කියන්නේ සමාජයේ වෙන දේවල්. ඔයා ටිකක් අමුතුම් විදිහක සුවිශේෂී මිනිස්සෙක්. මිනිස්සු ඔයා වගේ වෙන්න ආසයි. එයාලා ආසයි ඔයාගේ මේ වෙනසට. හැබැයි එයාලට කවදාවත් බෑ ඔයා වගේ වෙන්න. මොකද ඒක ඔයාගේ ඇඟෙන් එන සුවිශේෂී බවක්. සමහරට ඔයාටම දැනලා තේරිලා ඇති ඒ ගැන නම්. ඔයා හොඳාකාරවම දන්නෝ ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් කොහොමද සතුටු වෙන්නේ කියලා. ඒ වගේම ඔයා දන්නවා ප්‍රශ්නයක් ආවම ඔළුව විකාර කරගෙන දඟලන්නේ නැතුව උපක්‍රමශීලීව ඒක විසඳන්න. ඔයා අනිත් අයගේ ජීවිත වෙනස් කරන જાතිය කෙනෙක්. අනේ ඒ නිසා ඔයාව දන්න හැමෝගෙම ජීවිතවලට ඔයා ලස්සන මතක එකතු කරලා ඇති. ඉස්සරහටත් එහෙම එකතු කරાવી. මං හරිනේ? මොකද ඔයා එහෙම කෙනෙක්. ඔයාට ලැබුණේ ලකුණු 26 සිට 30 දක්වා වූ ලකුණක් නම් මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ ඔයාගේ ඔය බුද්ධිමත් මනසට. ඔයාගේ අදහස් සහ දැනුමම තමයි ඔයා අනිත් අය අතර කැපිපෙන ප්‍රධාන හේතුවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මම කියන්නේ ඒක ඕනි දෙයක දැනුමක් වෙන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් වුණාම උපදෙස් ගන්න එන්නේ ඔයාගෙන්. මම කියන්නේ මේවත් ප්‍රශ්නද කියලා හිතෙන තරම් සුළු ප්‍රශ්නයක් ඔයාගෙන් සමහරව අහලා ඇති. හැබැයි එහෙම දෙයක් ඇහුවොත් කිසි ලොකු කමක් නැතුව එයාලත් එක්ක කතා බහ කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න නම් ඔයා හොඳටම දන්නවා. ඔයා විතරක් නෙවෙයි එයාලත් දන්නවා ඔයාගාව ඒකට හරිම උත්තරේ තියෙනවා කියලා. මෙහෙමයි වැරදියට තේරුම් ගන්න නම් එපා. මේ බුද්ධිමත් කියලා අදහස් කරේ මම පොතේම ඉන්න જાතිය කෙනෙක් එහෙම නෙවෙයි. ඔයා ආතලක ඉන්න දන්නවා. ඒ විතරක් නෙවෙයි ඔයාට අනිත් අයව තේරුම් ගන්නත්, එයාලගේ හැඟීම් ගැන දයානුකම්පාවෙන් බලන්නත් හොඳටම දන්නවා. ඒක නිසා මිනිස්සු අතර ඔයා හරිම ආදරණීය කෙනෙක්. ඉතින් මේ තමයි අපේ වීඩියෝ එකේ අවසානය. පොරොන්දු මතකනේ? එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුබම සුබ දවසක්.